එක ලේසියෙන් 2D ගේම්ස් හදාගන්න පුළුවන් ගේම් එන්ජින් එකක් ගැන. මේකේ නම GDevelop 5. මේ තියන්නේ මම මේ ගේම් එන්ජින් එක යූස් කරලා හදපු 2D ගේම් ටිකක්. මේක 2D shooting game එකක්. මේක story based platform game එකක්. main character විදියට ඉන්නේ ආවෙක්. මේක top down style zombie game එකක්. මේක පළතුරු කපන game එකක්. මේක නම් Play Store දාලා තියෙන එකක්. හරි ඔක්කොටම කලින් මොකද්ද ගේම් එන්ජින් එකක් කියන්නේ කියලා බලමු. සරලවම කිව්වොත් ගේම් එන්ජින් එකක් කියන්නේ ගේම් හදන්න පුළුවන් software එකක්. මේක තුලේ ටිකක් ලොකු වැඩ කැලටියක් වෙනවා. graphic rendering, simulation, audio management, asset handling, ඊළඟට cross platform වලට export කරන ඒවා. ඒ වගේ ගොඩක් ලොකු වැඩ කැලටියක් අපිට කරගන්න පුළුවන් ගේම් එන්ජින් එක use කරලා. popular game engines විදියට ගත්තොත් Unity, Unreal, CryEngine, Godot, Game Maker, Constructor වගේ ලොකු list එකක් තියෙනවා. ගොඩක් ගේම් එන්ජින් වලින් වැඩ කරන්න කෝඩින් දැනුමක් ඕන. ඒත් දැන් ටෙක්නොලොජි එකේ තියෙන දියුණුවත් එක්ක no code game engine skill જાතියක් ජනප්‍රිය වෙලා තියෙනවා. උදාහරණ විදියට ගත්තොත් Construct, Game Maker Studio, GDevelop වගේ එන්ජින් ගන්න පුළුවන්. මම මේකදී කතා කරන්න යන්නේ GDevelop 5 ගැන. මේක 2016 තමයි මුලින්ම රිලීස් වෙලා තියෙන්නේ. හැබැයි GDevelop 1, 2 කියන versions එහෙම නම් 2000 ඉඳලම තියෙනවා. හරි එහෙනම් ඇයි GDevelop 5 මෙච්චර ගේම් එන්ජින් තියෙද්දි අපි බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා. මේකේ තියෙන වාසි විදියට අපිට ගන්න පුළුවන් මෙයාලගේ තියෙන ෆීචර්ස් ටික. GDevelop 5 කියලා ඔයාලා Google කරලා බැලුවොත් එයාලගේ site එකට යන්න පුළුවන් මේ. මේක 100%ක් free game engine එකක්. free plan එකක් තියෙනවා. ඒ වගේම අපිට paid plan වලට යන්න පුළුවන්. හැබැයි අපිට free plan එක use කරලා game එකක් මුලින් ඉඳලා හදලා ඒක export කරන්න තැන දක්වාම යන්න පුළුවන්. මේක කිව්වත් වගේම කෝඩින් ස්කිල් එකක් ඕන කරන්නේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. මේ එන්ජින් එක ලයිට් වෙයිට් and fast. කියන්නේ අපිට low performance තියෙන මැෂින් එකක උනත් අවුලක් නැතුව ගේම් එකක් හදන්න පුළුවන්, එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. කොටින් මේක browser එකෙත් වැඩ. මෙයාලා අලුතෙන් Android app එකකුත් අන්දෝල දීලා තිනවා. මේකේ අවාසි විදියට ගත්තොත් මේක 2D game engine එකක්. හැබැයි දැන් නම් 2D මත් නෙමෙයි. දැන් ඒකෙන් 3D හදන්නත් පුළුවන්. අලුතෙන් ඇවිල්ලා තියෙන 3D feature එක. ඊළඟට අපිට ගන්න පුළුවන් මේකේ තියෙන පොඩි පොඩි limitations. Unity වගේ engine එකක compare කරද්දී මේක ඒවට වඩා limitations තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි beginner කෙනෙක්ට මේක මරු engine එකක්. GDevelop 5 වලින් ලොකු වැඩක් කරගන්න පුළුවන්. overall මට කියන්න තියෙන්නේ මේක beginner game developers ලට තියෙන හොඳම engine එක. මුලින්ම game එකක් හදන්න try කරලා බලන්න කෙනෙක්ට ආසාවක් තියෙනවා නම් මේක තමයි හොඳම engine එක. මම මේක අවුරුද්දක් වගේ use කරලා තියෙනවා. Play Store දාලා තියෙනවා app හදලා. තව HTML5 games හදලා තියෙනවා. කැමති නම් ඔයාලට play කරලා බලන්න පුළුවන්. මම description එකේ link එක දාන්න. හරි ඊළඟ වීඩියෝ එකකින් නම් බලමු අපි මේක කොහොමද install කරලා වැඩ පටන් ගන්න කියලා. subscribe පාරක් එහෙම දාගෙන යන්න. ප්‍රශ්න තියෙනම් comment section එකේ දාන්න. මොකක් හරි අපහසුතාවක් දැන් තියෙනවා නම් දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. bye.